විද්‍යාව පේපර් එකේ ලකුණු 20කටත් වඩා අඩු වෙන විද්‍යාව ඉගෙන ගද්දී ඔයත් කරන ප්‍රධාන වැරදි පහක්. අංක 1. ඔයා විද්‍යාව පාඩම කියවනවා විතරයි. ඒ පාඩමෙන් හැදෙන්න පුළුවන් ප්‍රශ්න ගැන හිතන්නේවත් නැහැ. අංක 2. ඔයා හිතන් ඉන්නේ විද්‍යාවට එකම විදිහට වැඩ කරන්න. හැබැයි විද්‍යාව කියලා කියන්නේ ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව කියන විෂයන් තුනේ එකතුවක්. මේ තුනට වැඩ කරන්න ඕනේ විදි තුනකින්. අංක 3. ඔයාට වැරදුණු ප්‍රශ්නයක් ගැන ඔයා හිතන්නේවත් නැහැ. පුළුවන් ටිකම කර ඉන්නවා. අංක 4. ඔයත් අන්තිම මාසෙ වෙනකන් ඉන්නවා පාස් පේපර්ස් පටන් ගන්න. ඔයා පාස් පේපර්ස් කරන්න පටන් ගන්න ඕනේ 10 ශ්‍රේණියේ විද්‍යාව පටන් ගත්ත දවස් ඉඳන්. අංක 5. ඔයා දවසකට විද්‍යාව පැය ගණන් පාඩම් කරනවා. හැබැයි ඔයා විද්‍යාව වැඩ දිනපතා කරන්නේ නැහැ. මේ වැරදි පහ නවත්ත ගත්තොත් ඔයාටත් විද්‍යාවට හොඳ ලකුණක් ගන්න පුළුවන්.